පිච්ච ලෝකේ ඉන්න තවත් වර්ණවත් කෙනෙක් ගැන තමයි අද වීඩියෝ එක. ඉතින් මං ඔයාලට කියලා තියෙනවා පිච්ච වර්ග ලංකාවේ වගේම ලෝකෙත් ගොඩාක් තියෙනවා කියලා. ඉතින් ඒ පිච්ච අතුරින් ඔන්න දම්පාට පිච්ච ගැන තමයි අද වීඩියෝ එක. මොනවද මේ දම්පාට පිච්ච කියලා කියන්නේ? ඔයාලට මේ පේනවා වගේ දීප්තිමත් අද දම්පාටින් මල් පිපෙන දිගැටි පෙති තියෙන මලක් තමයි මේ දම්පාට පිච්ච කියලා කියන්නේ. මේ දම්පාට පිච්චත් කහපාට පිච්ච වගේම සුවඳවත් නැහැ. හැබැයි බැලූ බැල්මට දම්පාටින් පිපෙන නිසා හරිම ලස්සනයි. මොකද පිච්ච ලෝකයේ දම්පාටින් ඉන්න පිච්ච වර්ගයකට තියෙන්නේ මෙන්න මෙයා විතරයි. ඉතින් මේ දම්පාට පිච්ච ඔයාලට පේනවා වගේ හරිම ලස්සන හුරු බුහුටි පඳුරක් වගේ තමයි හැදෙන්නේ. මෙන්න මේ විදියට මල් පිපෙනවා අවුරුද්දේ හැම කාලෙම කිසිම වෙනසක් නැතුව. නඩත්තුව ගැන කතා කරොත් පිච්ච වර්ගවලට කොහොමත් ගොඩාක් තද අවුවක් ඕනේ. ඉතින් මේ දම්පාට පිච්ච වලටත් ගොඩාක් තද අවුවක් ඕනේ. ඒ වගේම මේ ඔයාලට පේනවා වගේ පෝච්චි වල එහෙම නැත්තම් බිම වුණත් හදන්න පුළුවන්. මේක අර රවුමට හරීම ලස්සනට හදන්න පුළුවන් පිච්ච වර්ගයක්. ඉතින් පෝච්චි වලටත් ගොඩාක් ගැලපෙනවා. ඉතින් ඔයාගේ ගාඩන් එකේ තද අවුව තියෙන තැනක තමයි අනිවාර්යයෙන්ම මේ දම්පාට පිච්ච හදන්න ඕනේ. ඒ වගේම සති දෙකකට සැරයක් නිල් කැට දම් කැට ටිකක් දාන්න ඕනේ මේ විදියට මල් හැදෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න මේ දම්පාට පිච්ච පැල අපෙන් පර්චේස් කරන්න. 071 170 99 කියන අපේ WhatsApp numbers දෙකෙන් එකකට ඔයාගේ ඕඩර් එක අපිට WhatsApp කළා නම් හරි. ඉතින් ඔයා ලංකාවේ කොහේ ඉන්න කෙනෙක් වුණත් ඔයාගේ ඩෝර් ස්ටෙප් එකට කිසිම ඩැමේජ් එකක් නැතුව මෙහෙන් ඩිස්පැච් කළාම within 24 hours යනකොට ඔයාට මේ පැල ලබා ගන්න පුළුවන්. කෝ බලන්න මේ දම්පාට පිච්ච වලට ආස අය. ඒ වගේම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාගේ ගාඩන් එකේ දැනටමත් මේ දම්පාට පිච්ච වගා කරලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔයා මේ දම්පාට පිච්ච දැකලත් ඇති. ඔයාගේ ගාඩන් එකේ මේ වෙනකොට තියෙනවත් ඇති. හැබැයි ඔයා හරියටම නම දන්නේ නැතුව වෙන්නත් පුළුවන්.